අලෙක්කුම් සුබ දවසක්. ගමේ රස ලෝකෙට ගෙනියන අපේම සහෝදරියක්. ඔන්න ඉතින් අපි ආවා එයාව බලන්න දවදිනිට. එන්නකෝ යන්න. අපි මේ කොහාටද ආවේ කියලා පෙන්නන්න. ගෙදර කවුද? ඔන්න අද අපි ආවා ඔයාව බලන්න. ඔන්න ඉතින් ඔයාලා බලන්න ඇති මම හොයාගෙන ආපු කෙනා කවුද කියලා. ඒ තමයි මේ ස්පයිසි ක්‍රවුන් ව්‍යාපාරයේ හිමිකාරිය. අයිබෝන් අක්කේ. ඉතින් මුලින්ම කියන්නකෝ වගේ මම මොකද්ද කියලා. මගේ නම නවෝදි හංසිකා. මොකද්ද මෙතනින් වෙන්නේ? මෙතන අක්කේ තියෙන්නේ දේශීය කුළුබඩු. එතකොට අපේ ගෙවත්තෙන් හදාගන්න ගොඩක් තියෙන්නේ මෙතන අපේ ගෙදර හදන ඒවා. එතකොට මිරිස් විතරයි පිටින් ගේන්නේ. අනිත් ඒවා ඔක්කොම අපේ ගෙදරින් ගන්න 3-5 වලින් තමයි, ඒ කියන්නේ 3-5 කුළුබඩු වලින් තමයි මෙතන ප්‍රොඩක්ට් හැදෙන්නේ. මොකද්ද මේ ආයතනය? මේක අක්කේ ස්පයිසි ක්‍රවුන් තමයි මගේ ආයතනය. එතකොට මේකෙන් වෙන්නේ අග එකතු කළ කුළුබඩු. දේශීය හා විදේශීය ට තමයි වෙළඳසැල අපි යොමු කරන්නේ. ඊට අමතරව ස්පයිසි ක්‍රවුන් එකේ තව විශේෂ දෙයක් තියෙනවා නයිමිරිස් හොට් සෝස් එකක්. ඒකත් ගෙවත්තෙන්ම හදන නයිමිරිස් වලින් තමයි හදන්නේ. ඒකත් අපි දේශීය හා විදේශීය වෙළඳපොළට තමයි යොමු කරන්නේ. ඇයි ඔයාට මෙහෙම ව්‍යාපාරයක් පටන් ගන්න හිතුනේ? අක්කේ මෙහෙම කියන්නේ මුලින්ම මම පටන් ගත්තේ 2022. එතකොට මම කරේ රීසෙලින්. කොස්මැටික් තමයි රීසෙලින් කරේ. එතකොට ප්‍රොඩක්ට් WhatsApp හරහා තමයි සෙල් කරේ. එතකොට මගේ යාළුවෝ අහනවා ඒවා මේ මම ෆොටෝස් දාද්දි ඒගොල්ලෝ මේ වගේ අයිටම් නැද්ද මෙහෙම කියලා. එතකොට මම ඒ කරපු එකේ කොස්මැටික් ඔන්ලි. එතකොට ඒගොල්ලෝ හොයන දේ මම පිටින් ගෙනල්ලා දෙන්න පුරුදු වුණා. එතකොට එතන බිස්නස් එකක් හැදුනා. ඊට පස්සේ ටික කාලයක් කරන් යද්දි මට හිතුණා මගේම දෙයක් පටන් ගන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි මගේ බ්‍රෑන්ඩ් එකක් එක්ක මම්ම නිෂ්පාදනය කරන දෙයක් වෙළඳපොළට යොදන්න කල්පනා කරේ. එතකොට මේ ව්‍යාපාරය තනියමද කරන්නේ? ඔව් අක්කේ මම දැන් තනියම කරන්නේ. මට දැන් අවුරුදු 2කට කලින් සපෝට් එකට හිටියේ කිරි අම්මා. එයා තමයි මගේ හැමදේම වුණේ. එයා හිතපු නැති විදිහට එයා අපෙන් සමුගත්තා. ඊට පස්සේ මගේ දකුණු අත කැඩුනා වගේ වුණා. එයා නැතුණාට පස්සේ මොකද අපේ අම්මා රට හිටියේ. ඒතර පොඩි කාලේ ඉඳන් මාව බලාගත්තේ එයා. එතකොට එයා තමයි මගේ මුළු හයියම වුණේ. අම්මට වඩා ළඟ මං කිරි අම්මට. ඇත්තටම තමන්ගේ පවුලේ තමන්ට අත දුන්න කෙනෙක් නැති වෙනවා මේ දැන්න වේදනාව මට හිතා ගන්න පුළුවන්. ඉතින් කියන්නකෝ. කිරි අම්මා නැතුණාට පස්සේ ඔයා තනියම මේක කරන්න ගත්තා. ඔව් අක්කේ. එයාගේ සපෝට් එක කොහොමද කියනවා නම් මං ජොබ් එකට ගියා කලින්. එතකොට ආපු ඕඩර්ස් මං කිරි අම්මට කියලා යනවා පැක් කරන්න කියලා. එතකොට එයා තමයි පැක් කරන්නේ. එතකොට කුරිය එකට සමහර වෙලාවට කියනවා ළඟ එකක් තිබ්බොත් එහෙනම් මං ගිහින් දෙන්නම් ඔයා ජොබ් එකට යන්න කියලා. ඒ වගේ ලොකු සපෝට් එකක් තිබ්බා. මං මොනවා හරි අයිටම් ගේන්න ගියොත් එයා තමයි මාත් එක්ක එන්නේ. ඒ වගේ ලොකු සපෝට් එකක් මට කිරි අම්මා දුන්නා. අම්මා දුර හිටියත්. ඉතින් එයා නැතුණාට පස්සේ මට මේ ටික තනියෙන් කරගන්න ඇත්තටම බැරි වුණා. මම ඒ හින්දා එයා නැතුණාට පස්සේ මම බිස්නස් එක ඇත්තටම නැවැත්තුවා. මොකද මගේ ජොබ් එකයි ඉගෙනීමයි ඔක්කොම මට බැලන්ස් කරන්න බැරි හින්දා. ඊට පස්සේ ආයෙත් මට හිතුණා නෑ මම නැවතුපු තැනින් ආයෙ පටන් ගන්න ඕනේ කියලා. ඒ හින්දා තමයි ඊට පස්සේ අලුතෙන් මගේ බ්‍රෑන්ඩ් එක පටන් ගත්තේ. කියන්න දුකක් තියෙනවා. මගේ බ්‍රෑන්ඩ් එක අලුතෙන් රිලීස් වෙනකොට කිරියම් මං ළඟ නෑ. ඒ වුණාට මට විශ්වාසයක් කොහේ හරි ඉඳන් බලාගෙන ඇති එයා උදව් කරපු බිස්නස් එක නැවැත්තුවේ නෑ. දිගටම මෙයා කොහොම හරි කරගෙන යනවා කියලා එයාගේ විශ්වාසයක් ඇති මට කොහේ හරි ඉඳන් ආශිර්වාද කරයි කියලා මං හිතනවා. එතකොට ඔයා මේ ව්‍යාපාරය කරගෙන යන්න යද්දී ඔයාට මුහුණ දෙන්න ඕන අභියෝග තියෙනවානේ. මොනවද ඒ අභියෝග? ලොකම අභියෝග තමයි කිරියම්ම නැතුණ එක. ඊට පස්සේ බිස්නස් එක නැවතුණා. ඊට පස්සේ ආයෙ කොහොම හරි අප් කරලා ගත්තා. එතකොට කිරියම්ම නැතුණාට පස්සේ පවුලේ සහයෝගය කොහොමද ඊට පස්සේ අම්මා රටේ ඉන්නේ. එතකොට එයාට ළඟ ඉන්න බැරි වුණත් සමහර වෙලාවට මං ගාව සල්ලි තිබ්බ නැත්නම් අම්මා තමයි මට සල්ලි දෙන්නේ.
මැටීරියල් ගන්න. අප්පච්චි එයාගේ බිස්නස් කරන් යනවා. එතකොට එයාට ගොඩක් මට සපෝට් කරන්න ටයිම් එකක් නැහැ. තා මල්ලි ඉන්නවා. එයාත් ජොබ් එකක් කරනවා. හැබැයි අර ෆ්‍රී වෙලාවට පවුලේ අප්පච්චි, මල්ලි, මාමලා, නංගිලා කට්ටිය එයාලා ෆ්‍රී වෙලාවට මට සපෝට් එකක් දෙනවා. එතකොට නංගි ඔයාගේ අනාගත බලාපොරොත්තු මොනවද? අනාගත බලාපොරොත්තුවක්කේ මට මගේ බ්‍රෑන්ඩ් එක ලංකාවේ වගේම විදේශයට යවන්න තමයි බලාපොරොත්තු. දැනටවත් මම UK, ඕස්ට්‍රේලියා, UAE වලට යවනවා. ඊට අමතරව මට ඕනේ මගේ බ්‍රෑන්ඩ් එක ලංකාවේ ජනප්‍රිය බ්‍රෑන්ඩ් වගේම ඩොලර් ගේන තැනට පත් කරන්න. මොකද දැන් යන්නේ රටවල් 3කට විතරයි. මට ඕනේ ඒ රටවල් වලට අමතරව අනිත් රටවල් වලටත් ෂොප් වල මගේ ප්‍රොඩක්ට් තියනවා දකින්න තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් අපි යාට සුබ පතනවා එයාගේ ව්‍යාපාරය තව තවත් දියුණු වෙන්න කියලා. ඉතින් මට කියන්න ඔයාගේ මේ ප්‍රොඩක්ට් අලෙවි කරන මොනවා හරි තව කටයුතු සම්බන්ධ කරගන්න පුළුවන් පේජ් එකක් හරි මොකක්ද තියෙනවද? ඔව් අක්කේ මගේ පේජ් එක තමයි ස්පයිසි ක්‍රවුන් පේජ් එක. කන්ටැක්ට් නම්බර් එක 077යි 382යි 45යි 27 ඕනම කෙනෙක්ට WhatsApp හරහා සම්බන්ධ කරගෙන ඕඩර් එකක් ප්ලේස් කරන්න පුළුවන්. මේ ලංකාවේ ඕනම තැනක ඩෙලිවරි කරනවා. ඩෙලිවරි කරනවා. ඉතින් ඇයට අපි හදවතින් සුබ පතන ස්පයිසි ක්‍රවුන් පේජ් එකේ නංගිට මේ ඇයගේ කතාව මේ ඇයගේ ප්‍රොඩක්ට් ඉතින් ඔයාලා හැමෝගෙම ඉල්ලනවා. ඇයි පේජ් එක ෆලෝ කරලා ඇයට අද දෙන්න මේ ව්‍යාපාරය ගොඩ නගා ගන්න ඇගේ හීන වලට යන්න ඔයාලා හැමෝගෙම සහයෝගය ඉල්ලනවා. ඉතින් හැමෝම ඇයි කියපු නම්බරේ WhatsApp message එකක් දාලා ඕඩර් එකක් ගන්න පුළුවන්. ලංකාවේ ඕනම තැනක ඩෙලිවරි කරනවා වගේම විදේශයට එයා ඩෙලිවරි කරන ඕනම තැනකට ඉතින් කැමති කට්ටිය ඕඩර් එකක් දාන්න. මේ ඇගේ කතාව එහෙනම් ඉතින් නංගි ඔයාට හදවතින් අපි සුබ පතනවා මේ ව්‍යාපාරේ තව තවත් වැඩි දියුණු වෙන්න කියලා. අද අපිට මේ අවස්ථාව ලබා දුන්නාට ගොඩක් ස්තුතියි. එහෙනම් අයබෝවන්. එලයිට කයි කොහොමද මෙච්චර දුක් වෙන්නේ